විශ්වවිද්‍යාල රැක්කිලි කිරීම. විශ්වවිද්‍යාලයක රැක්කිලි කිරීමක් තුළින් විශ්වවිද්‍යාල සිසුවෙක්ට ඇතිවෙන්න පුළුවන් මානසික පීඩනය මොන වගේද? 2022 වසරේ අපි කරපු නිර්මාණයක් තුළින් උපුටා ගන්නා ලද වීඩියෝ පටයකි. අනේ ගන්න එපා අයියේ. අනේ මට යන්න දෙන්න අයියේ. අයියා අයියලා කොහෙද බොල මෙහෙ ජේෂ්ඨ උත්තමයෝ කියාපු සිරිමත් පුතාගේ කෙරුවාව අපි අම්මට පෙන්නමු. අම්මා ටීචර් කෙනෙක් කියව නේද මල්ලි? තාත්තා ප්‍රින්සිපල් වෙන්නද මං හිතන්නේ. අනේ අයියේ අම්මලා මේව දන්නේ නෑනේ අයියේ. ඇයි මම මොකද කරේ නෑනේ අයියේ. අනේ මට යන්න දෙන්න අයියේ. අනේ අයියේ මට යන්න දෙන්න අයියේ. ජාත්‍යන්තරෙටම යවන්න ඕනේ මේක. මට යන්න දෙන්න අයියේ. අයියා අයියේ අනේ මට යන්න දෙන්න අයියේ. තොත් ඔගේ හොයි හොරකෝ තුපලෙන් කියලා පාරෝ තෝනේද ලොකු ලෙචාට කිව්වේ අපි තෝ රැප් කරනවා කිය ඈ අල් පාරලා ටෙටෝ ගහගෙන හුදෙක් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට සිදුවන මානසික පීඩාව ගැන සමාජයට අර්ථකථනයක් දීම සඳහා කරන ලද නිර්මාණ වෑයමක් බව කරුණාවෙන් සලකන්න.